අයියා කවුද? කවුරු වගේද පේන්නේ? මනමේ කුමාරයා. ඔය දුන්නුකුත් තියෙන්නේ. එහෙනම් ඉතින් බම් මල්ලක කඩුවකුත් තියෙන්න එපා. ඈ එහෙනම් මාත් එක මනමේ කුමාරී ඉන්නත් එපා. කවුද දන්නේ ඉතින්? පැදි රජුරුවත් එක ෆයිට් එකට ගිහින් එන ගමන්ද කියලා. පැදි රජුරුවත් එක ෆයිට් එකේදී මනමේ කුමාරයා මලා බං. මම මල් සරා. මොන නාට්ටියේ? නාට්‍යයක නෙමෙයි බං මං ඔරිජිනල් මල් සරා. ඈ? ඕ තෝ මල් සරාද? ඕ තෝ අහු වෙනකන් තමයි මං හිටියේ. ඈ තෝගේ ආච්චිට හාල් කරන්න ඒක දෙන්නකට මල් බලන්නේ මල් තුප්පියනේ. මොකද්ද බල්ලෝ තෝ මට මේ දෙන වදේ? ඈ? යකෝ සෙට් කරගන්න කියලා වෙන මොකක් කරියෙක් යනවනේ. ඒක අම්මා තාත්තා කැමති නැහැ කියලා මාවත් දාලා ගිහින් වෙන මොකක් කරියෙක් පැනලා යනවා. නැත්තම් පපුවේ හිලක් කියලා මොකෙක් හරි රට යනවා. නැත්තම් මට වඩා හොඳ කෙනෙක් ඔයාලට හම්බ වෙයි අයියේ කියලා ඒක ඊටත් වැඩිය හොඳ එකෙක් කියලා ලොකු වෙඩින් එකක් ගන්නවා. එහෙම නැත්තම් මහාන වෙන්න යනවා කියලා ගිහිල්ලා පස්සේ පොඩි ඔම් මොන්ටිසෝරි දාන්න ඇවිල්ලා මට මාට්ටු වෙනවා. මට තමයි මෙතන මොන්ටිසෝරි ටීචර් කෙනෙක්ව සෙට් කරගන්න විදියක් නැතුව චොර වෙලා ඉන්නේ. මොකක්ද යකෝ උඹ මට මේ කරන බලු වැඩේ? අඩුම තරමේ මං අන්තිමට try කරපු කෙල්ලවත් මට උඹ සෙට් කරලා දුන්නේ නැහනේ. ඒකින් මොකද්ද මිනී මැරුමට සපෝට් කරා කියලා අන්න අතඩංගුවට ගත්තා. දැන්තර සනීපයිනේ. ඔහොමද බල්ලෝ ලව් වලට සපෝට් කරන්නේ? ඈ පොඩ්ඩක් නවත්තහක බං උඹේ කච කචේ. ඈ උඹ මේ කියව කිය ඉන්න වෙලාවේ උඹේ අර පස්සෙන් එලවගෙන ආපු උන් ටික ආපස්සට ආවොත් එහෙම ඔය මොකෙක්වත් සෙට් නොවෙන මූණත් අහඩුවවත් උන් ඉතුරු කරන්න ගන්න නැහැ හොඳේ. අන්න එහෙම වුණොත් නම් පුතෝ මල් සරා වෙච්ච මට නෙවෙයි ලෝකෙටම අධිග්‍රහිත වෙච්ච සක්‍ර දෙවියන්ටවත් හම්බ වෙන්නේ නැහැ උඹට කෑල්ලක් සෙට් කරන්න. ඕක චොප්ප වුණොත්. පොඩ්ඩක් මෙතනින් එහාට ගිහලා පොඩ්ඩක් කතා කරමුද? ඈ යම ඉතින් ඔය පැත්තකට දාන්නකෝ.